හිතනවා මේ වෙලාවේ තරුණ පරම්පරාව ගත්තොත් එහෙම මේ ওই දෙපැත්තෙම ඉන්නවා. දැන් අපි කිව්ව 2006 සංගීතයේ බර කරලා හදපු ප්‍රසංග වලටත් අපි දැකලා තියෙනවා සෙනක ඉන්නවා. ඊට පස්සේ මේ අලුත් පරම්පරාවේ තියෙන ප්‍රසංග වලටත් සෙනක ඉන්නවා. මම හිතන්නේ දැන් මේ ඔඩියන්ස් එක මේ වෙනකොට තමන්ගේ රසස්වාදනයට සම්බන්ධ කොටස හරියට තීරණය කරලා තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා ඔය ඔක්කොම යන කට්ටිය ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා. මම හිතනවා මේ වෙනකොට ඇත්තටම තමන්ට අවශ්‍ය මොකක්ද කියන එක පිළිබඳව ඒගොල්ලෝ අවබෝධ කරන් ඉන්නවා කියලා මට පොඩි විශ්වාසයක් තියෙනවා. මොකද මට ඒ මම නිවේදකයාගේ භූමිකාව ඇතුලේ ඉන්නකොට මට පේන මූණු තියෙනවනේ. දැන් මට තේරෙනවා සමහර ප්‍රසංග වලට ගියාම ඒගොල්ලන් ඉන්නේ සින්දු අහන මූඩ් එකේ. ආයේ කොහොම නෙවෙයි කොහොම කරත් තිබ්බම තමයි සින්දු අහනවා. දැන් ඒ වගේම අනිත් ප්‍රසංග වලට ගියාම නටලා කරලා කොඩි උඩත් නැගලා කොඩිත් දාලා ඔක්කොම ටිකක් කරනවා. ඉතින් ඒ කියන්නේ Tamanට තියෙන රසස්වාදනේ අඳුනගත්තට පස්සේ Tamanට අවශ්‍ය මොකක්ද කියලා අඳුනගත්තට පස්සේ අනවශ්‍ය ඒවාට කියලා අනිත් ඒවාට බැන බැන ඉන්න ඕනේ. අයියෝ අර කොන්සර්ට් එක කම්මැලි කියලා බයින්න ඕනේ. තමන් හරියට දැනගත්තට පස්සේ.